I wonder what our cottage will be like. මේ තියෙන්නේ මම පොතක් කියවනකොට හම්බ වුණ ලස්සන ෆ්‍රේස් එකක්. අපි දැන් බලමු මේ ෆ්‍රේස් එක කොහොමද ප්‍රැක්ටිකල් විදියට භාවිතා කරන්න කියලා. මෙන්න උදාහරණ තුනක් සහ ඒ වගේ ලස්සන තේරුම්. පළවෙනි එක I wonder what my new teacher will be like. මට හිතා ගන්න බෑ මගේ ගුරුවරයා මොන වගේ කෙනෙක් වෙයිද කියලා. මෙන්න දෙවෙනි එක I wonder what the interview will be like. මට හිතා ගන්න බෑ ඉන්ටර්විව් එක මොන වගේ එකක් වෙයිද කියලා. ඉතින් තුන්වෙනි එක්සැම්පල් එකට යන්න කලින් subscribe කරලා bell icon එක click කරලා ඉන්න. මොකද ගොඩක් කට්ටිය වීඩියෝ එක බැලුවට subscribe කරන්න අමතක වෙනවා. මෙන්න තුන්වෙනි උදාහරණය මේක හැමෝම කැමති එකක්. I wonder what the new cafe will be like. ඉතින් මේකේ තේරුම ගත්තොත් එහෙම අලුත් කැෆේ එක මොන වගේ වෙයිද? අලුත් කැෆේ එකක් දාලා තියෙනවා නම් ඔයා ඒ කැෆේ එක තාම එක්ස්පීරියන්ස් කරලා නැත්නම් ඔයාලට ලස්සනට මෙන්න මේ වාක්‍ය භාවිතා කරන්න පුළුවන්. ගිහිල්ලා එන්න තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ෆලෝ කරලා subscribe කරලා තියාගන්න.